බලන්න ඔයාට දීලා තියෙන ගාන තමයි ඝන ඩෙසිමීටරයට මවුල එකක් වෙන සාන්ද්‍රණයක් තියෙනවා. ඒ කියන්නේ එක ඝන ඩෙසිමීටරයක් ගත්තාම ඒ ඝන ඩෙසිමීටර එක ඇතුලේ ඝන ඩෙසිමීටර එකක් කියන්නේ මිලිලීටර් 1000ක්. එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර් 1000ක්. කොටින්ම කියනවා නම් ලීටර් එකක්. තේරෙනවද? ඇතුලේ ඝන ඩෙසිමීටර් එකක් ඇතුලේ මවුල එකක් අඩංගු වෙන. මොනවද මවුල එක අඩංගු වෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ අපි මේ කතා කරන ලුණු. නේද? ලුණු මවුල එකක් අඩංගු වෙන. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර් එකක් ඇතුලේ ලුණු මවුල එකක් අඩංගු වෙන. සෝඩියම් ක්ලෝරයිඩ් මවුල එකක් අඩංගු වෙන ද්‍රාවණයකින්. හැබැයි හදන්න කියන්නේ මිලිලීටර් කීයක්ද? 100ක්. දැන් ඔය ගාන කියවනකොට දැන් ඔය ගාන හම්බ වෙනකොට ඔයා මේ ගාන හොකට රීඩ් කරන්න පුළුවන් වෙන්න ඕන. රීඩ් කරනවා කියන්නේ අකුරු ටික කියවනවා නෙමෙයි. මේ ගාන මොකද්ද මේ කියලා තියෙන කතාව ස්ටෝරිය මොකද්ද කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. බලන්න ඝන ඩෙසිමීටර් එකක් ඇතුලේ ඒ කියන්නේ එක ඝන ඩෙසිමීටර් යක් ඇතුලේ දැන් මේ බලන්න ඝන ඩෙසිමීටරයට මවුල එකයි. ඝන ඩෙසිමීටර් එකක් ඇතුලේ එක මවුලයයිලු තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. අපිට ඔය කියන ද්‍රාවණය ගත්තා. තේරෙනවද? ඒ හැබැයි අපිට හදන්න කියන්නේ එහෙම ද්‍රාවණයකින් කොච්චරද? මිලිලීටර් 100ක්. මිලිලීටර් 100ක්. එතකොට මම කිව්වා ඝන ඩෙසිමීටර් එකක් කියලා කියන්නේ මිලිලීටර් නම් 1000යි. මිලිලීටර් නම් 1000යි. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000යි. තේරුණාද? එතකොට මේකේ එහෙනම් ව්‍යංගාර්ථය කියන්නේ 1000ක් ඇතුලේ මවුල සෝඩියම් ක්ලෝරයිඩ් මවුල තියෙන එකයි. තේරුණාද? එහෙම එකකින් 1000ක් ගත්තොත් මවුල එකක් තියෙන ද්‍රාවණයකින් 100ක් හදන්න කියන්නේ. එතකොට 1000ක් ඇතුලේ ඇත්තටම මවුල එකක් තියෙනවා නම් 100ක් ඇතුලේ තියෙන්නේ 1000න් කීයක් පංගුවයි? 10න් පංගුවයි. ඇයි? 1000 හැදෙන්න නම් මිලිලීටර් 1000 හැදෙන්න නම් 100 වගේ කිගුණයක් එන්න ඕනද? 10 ගුණයක් තියෙනවා. කියමුද තේරෙනවද? එතකොට 1000ක් ඇතුලේ මවුල එකක් තියෙනකොට 100ක් ඇතුලේ වෙන්න එහෙනම් මේකේ තියෙන ප්‍රමාණය 10න් පංගුවක් වෙන්න ඕනේ. එහෙනම් මවුල ප්‍රමාණයක් 10න් පංගුවට බහිනවා. අපි හිතෙන් හදාගන්නේ කොහොමද? ඉස්සරලා අපි මේ ගණන් මේ දීලා තියෙන දත්ත රීඩ් කරනවා කියන්නේ ආන්නේ ඒක. ඒක අවබෝධයට ගන්න ඕන අපි ඉස්සරලා. පැහැදිලිද? අන්න එහෙම අරගෙන දැන් බලනවා එහෙනම් මෙන්න මේ විදිහට මිලිලීටර 100ක් ඇතුලේ. එහෙනම් අනිවාර්ය අපිට මේක හිතෙන් මනෝමයෙන් හදා ගන්න පුළුවන්. මිලිලීටර 1000ක් ඇතුලේ මවුල එකයි නම් 100ක් ඇතුලේ ඒකෙන් 10න් පංගුවයි. ඒ කියන්නේ මවුල 0.1යි එන්න ඕන. පැහැදිලිද? එකෙන් 10න් පංගුවයි. එක බෙදීම 10යි. එක බෙදීම 10 කියන්නේ 0.1යි. අපි බලමු ඉතින් ඔක හදලා. ඔය මම හිතෙන් හදලා ක්‍රමයේ කිව්වේ. තේරුණාද? රයිට් ඔන්න බලන්න එහෙනම් මේක මම හරි මේ බලන්න දැන් ඔන්න මිලිලීටර් 100ක් තුල මේකේ ද්‍රාවණ මිලිලීටර් 100ක් තුල අඩංගු වන සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගන්න. අපි ඕක තමයි ඉස්සරලම හොයන්න ඕනේ. ඝන ඩෙසිමීටරයට මවුල එකක් කියන්නේ 1000ක් ඇතුලේ මවුල එකයි. ඝන සෙන්ටිමීටර් 1000ක් ඇතුලේ මවුල එකයි නම් අපි ඝන සෙන්ටිමීටර 100ක් ඇතුලේ හොයන්න. තේරුණාද? ඝන සෙන්ටිමීටර 100ක් ඇතුලේ හොයන්න. එතකොට ඝන සෙන්ටිමීටරට 100 ඝන සෙන්ටිමීටර කැපිලා යනවා 100 බිංදු දෙකකට. මෙතන බිංදු දෙකක් කැපිලා යනවා. එක බෙදීම 10යි ඉතුරු වෙනවා. එතකොට 0.1යි මවුල වෙනවා. අපි ලැබෙනවා. දැන් මවුල 0.1යි කියලා ගන්නවා. එතකොට මෙතන මිලිලීටර් 1000 මේ මිලිලීටර් 100ක් අපි කියන්නේ. අපි හෙව්වේ ඝන සෙන්ටිමීටර 100. ඔයා දන්නවා එක ඝන සෙන්ටිමීටරයක් කියලා කියන්නේ මිලිලීටර් 1යි. ඒ නිසා මිලිලීටර් 100ක් ඇතුලේ එම නිසා මිලිලීටර් 100ක් තුල මවුල ගන්න එන්නේ මවුල 0.1යි කියන්නේ. මවුල 0.1යි. කියමුද තේරෙනවද? දැන් එහෙනම් මේ ද්‍රාවණය හදන්න අර මිලිලීටර් 100 හදා ගන්න අවශ්‍ය කරන මවුල ප්‍රමාණය 0.1යි කියලා හොයාගන්න. දැන් අපි මවුල වලින් අපි මවුල ගාන හැදුවට අපිට මවුල ප්‍රමාණයන්ගෙන් මනගන්න බෑනේ අපිට. අපිට මනින්න පුළුවන්
ස්කන්ධ වලින්. ඒ හින්දා අපි මේ මවුල ප්‍රමාණය පෙරලා ගන්න ඕනේ මොකටද? ස්කන්ධයට. නේ අපි දන්න එකකට අපිට මනින්න පුළුවන් එකකට පෙරලා ගන්න. ඒ නිසා අපි ඊළඟ පියවරේදී කරනවා මවුල ගන්න හොයන්නේ. දැන් මවුල ගන්න හොයන්න නම් ඔයාට තියෙන සමීකරණයක් මවුල ගන්න සමානයි ස්කන්ධය. ඒ කියන්නේ අපිට ලබා දීලා තියෙන ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියලා සමීකරණය. නේ දැන් අපි දන්නවා මේකේ මවුල ප්‍රමාණය දැන් හොයාගත්තා 0.1 කියලා. නේද? අපිට ස්කන්ධය තමයි අපි හොයන්න යන්නේ. මෙන්න මෙයා තමයි අපි හොයන්න යන්නේ. එයා හොයන්න නම් අපිට තව එක தත්ත්වයක් අවශ්‍ය වෙනවා. මෙන්න මෙයා. මෙන්න මෙයාව හොයාගන්න. ඒ කියන්නේ මෞලික ස්කන්ධය හොයාගන්න. ඒක කරන්න නම් අපි සාපේක්ෂ අනුක ස්කන්ධයම ගණනය කරන්න ඕනේ. එතකොට එහෙනම් මුලින්ම ඊළඟ පියවරේදී අපි ගන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ අනුක ස්කන්ධය. නේද? සාපේක්ෂ අනුක ස්කන්ධය හොයන්නේ දැන් සෝඩියම් ක්ලෝරයිඩ් කිව්වම සෝඩියම් වල කීයද තියෙන්නේ? 23යි සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 35.5යි. ඒවා ගියවුරුදු වල ගණන් හදලා අපිට ඔළුවේ තියෙන්න ඕන වැඩ කරන්නේ. මේ කියන්නේ කටපාඩම් කරන්න නෙමෙයි. ගණන් හදලා හුරු වෙනනම් අපිට මේවා මතකයි. අපිට ඕවා පේපරේ දෙන්න අවශ්‍ය නැහැ. එහෙනම් සාපේක්ෂ අනුක ස්කන්ධය කියන්නේ එක අණුවක අර කාබන් හයිඩ්‍රෝජන් පරමාණු වල සාපේක්ෂව ස්කන්ධය. ඒකට ගන්න නම් 23යි එකතු කරන්න ඕන 35.5යි. ඒ කියන්නේ 23 ගණන් 35.5. මේකට ඒකකයක් නැහැ සාපේක්ෂ අනුක ස්කන්ධෙට. උත්තරේ එනවා 58.5යි කියලා. එතකොට ඇවොගාඩ්‍රෝගේ අර නියමයේදී කියනවා යම් කිසි සංයෝගයක සාපේක්ෂ අනුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගානක් කියලා ගත්තොත් එතන මවුල එකක් තියෙනවා. තේරෙනවද? එහෙනම් ඊළඟට අපි ඉගෙන ගන්නවා මෞලික ස්කන්ධය කියලා සංකල්පය. මෞලික ස්කන්ධයක් කියන්නේ එක මවුලයක ස්කන්ධය කියන එක. එහෙනම් සාපේක්ෂ අනුක ස්කන්ධය කියන එක ඒකට සාපේක්ෂ අනුක ස්කන්ධය කියන එකට සමාන ගානක් ග්‍රෑම් වලින් ගත්තාම මවුල එකයි නම් ඒක තමයි මෞලික ස්කන්ධය. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය කියන්නේ මෙන්න ලියන්න ස්කන්ධයක් එනම් මේ ඉලක්කමමයි 58.5ම තමයි. හැබැයි මේකෙදී අපි මේ 58.5යි මෞලික ස්කන්ධයට ඒකකයක්. මෞලික ස්කන්ධය කියන්නේ එක මවුලයක තියෙන ග්‍රෑම් ගාන. නේද? එහෙනම් සාපේක්ෂ අනුක ස්කන්ධයට ඒකකයක් නැති වුණාට මෞලික ස්කන්ධයට කියනවා මවුලයට ග්‍රෑම්. GMOL ඍණයක කියලා කියනවා. තේරෙනවද? එහෙනම් දැන් අපි මෙන්න මෙයක් හරි සමීකරණය. දැන් ඉතින් අපිට හොයන්න තියෙන්නේ ස්කන්ධය. නේද? ස්කන්ධය අපිට හොයන්න තියෙන්නේ අන්න බලමු. දැන් අපි සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය බලමු. ඉරාගත යුතු නේද? ඉරාගත යුතු සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය. ඔබ තමයි දැන් හොයන්නේ. ස්කන්ධය වන්නේ මවුල ගණන සමානයි රියජ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. නේද? ඊට පස්සේ අපිට මවුල ගණන 0.1යි. මවුල මේවා ඒකකත් එක්ක ආදේශ කරන්න. ස්කන්ධය තමයි දැන් හොයන්න යන්නේ. මෞලික ස්කන්ධය 58.5යි GMOL ඍණයක. දැන් මෙතන මවුල දාන එකට මවුල ඍණයක මෙතන කොහොමද අපල දාන්න පුළුවන් හරස් ගුණජය කරනකොට. එහෙනම් හරස් ගුණජය සිද්ධ කරනකොට 58.5යි ග්‍රෑම් කියන එක ගුණ කරන්න ඕන 0.1. 0.1 ගුණ කරනවා කියන්නේ 10න් බෙදනවා වගේ තමයි. ඒකට දශම ස්ථානය මේ පැත්තට පන්නන්න කියන්න පුළුවන්. එහෙනම් උත්තරේ එන්නේ 5.85යි ග්‍රෑම් තමයි ස්කන්ධය. එහෙනම් මෙන්න මේ කියන ග්‍රෑම් 5.85ක ස්කන්ධය තමයි අපි කිරා ගන්නවා. කියපු දෙයක් නේද? ඒ ස්කන්ධය අපි දඬු කුඩාව භාවිතාවෙන් කිරලා ඊට පස්සේ ඒක තමයි ජලය තුල දිය කරලා අපි සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය හදාගන්නවා. පැහැදිලිද? එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයෙන් මිලිලීටර 100ක් හැදුවාම ඒක ඇතුලේ මවුල 0.1ක් කියනවා. ග්‍රෑම් නම් 5.85ක් තියෙනවා. ඉතින් 100ක් ඇතුලේ මවුල 0.1
0.1ක් තියෙනකොට ඒ වගේ 10ක් ගත්තාම තමයි ගණන දෙසිමීටර එකක් වෙන්නේ. එතකොට 5.8යි 5 වගේව 10ක් තියෙනවා. ඒ කියන්නේ 58.5ක් තියෙනවා. මවුල එකක් තියෙනවා. එහෙනම් ගණන දෙසිමීටර එකට මවුල එකේ ද්‍රාවණය ගත්තාම පැහැදිලිද කතන්දරේ? right. අපි දැන් එහෙනම් ප්‍රාමාණික ද්‍රාවණය පිළියෙල කරන පිළිවෙලකට බලමු. හරිනේ? ඒ කියන්නේ පිළියෙල කරන පියවර ටික බලමු. දැන් අපි දැන් ගණනය කිරීම සිද්ධ කරලා ඉවරයි. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය හදාගන්න අවශ්‍ය ගණනය කිරීම අපි සිද්ධ කරලා ඉවරයි. නේද? ඒ ගණනය කිරීම අපි සිද්ධ කරද්දී අපිට අපි කිරා ගන්න ඕන සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය කීයද කියලා. අපිට ඒ උත්තරය ආවා ග්‍රෑම් 5.85ක් කිරා ගන්න ඕන. තේරෙනවද? ග්‍රෑම් 5.85ක් අපි කිරා ගන්න ඕන. එතකොට අපි මේ ප්‍රාමාණික ද්‍රාවණය පිළියෙල කරන්න අපි මෙතනදී යොදා ගන්නවා මෙන්න මේ කියන්නා වූ උපකරණ. විද්‍යාගාර උපකරණ. අපිට ප්‍රධාන වශයෙන් උපකරණ 8ක් විතර අවශ්‍ය වෙනවා. හරිද? ඒතකොට මෙතන තියෙනවා තෙදඬු තුලාව. මේ තියෙන්නේ. මේකේ මෙහෙම බැලන්ස් කරන්න පුළුවන්. ඒ කියන්නේ සමපාත කරන්න පුළුවන්, සමබර කරන්න පුළුවන්. දඬු තුනක් තියෙනවා. ඒ දඬු තුන දිගේ මේ පඩි එහාට මෙහාට යවන්න පුළුවන්. යවලා තමයි අපි මේකේ ස්කන්ධය මැනගන්නේ. බලන්න බිම් බැලන්ස් එක දැකලා තියෙනවනේ. බිම් බැලන්ස් එකේ තියෙන්නේ එක බාර් එකයි නේද? ඒ වගේ බාර් තුනක් මේකේ තියෙනවා. එහාට මෙහාට යවන්න පුළුවන්. ඒ හින්දා අපි මේකට කියනවා තෙදඬු තුලාව. තේරෙනවද? තෙදඬු තුලාව කියලා අපි කිරා ගන්න ඕන ස්කන්ධයන් අපි කිරා ගන්න මෙන්න මේ වේදිකාව මත තියලා. එහෙනම් ඊළඟට අපිට තියෙනවා මෙන්න මේ විදිහට ස්පැටියුලා. මේ වයින් තමයි අපි රසායනික ද්‍රව්‍ය ගන්න. එහෙනම් මේක අලුත්ම ස්පැටියුලා එකක්. ස්පැටියුලා එකක් නැත්නම් අල්ලනකොට අපි මේ රසායනික ද්‍රව්‍ය ගන්න තැන මෙහෙම අල්ලල්ල ඉන්නේ නැහැ. අපි හොඳට වතුරෙන් පිරිසිදු කරලා මේවා වේලලා ගන්න. හොඳට හොදලා වේලලා දැන් මේ දෙක අලුත්ම දෙකක්. හරිනේ? එතකොට ඊළඟට තමයි අපි මේ ඔරලෝසු තැටිය ගන්න. මේ ඔරලෝසු තැටිය තේරෙනවනේ නේද? මේ වගේ ඔරලෝසු තැටියක් අර දැකලා තියෙනවනේ විරාම කැටිතාව. ස්ටොක් පොත් එක කියන අර මේස උඩ තියන්න පුළුවන් ඒවා තියෙන. අන්න ඒ ස්ටොක් පොත් එකේ ඉස්සරහා මූණේ තියෙන ග්ලාස් එක වගේ පොඩ ඉදිරියට නෙරප් ග්ලාස් එකක් තියෙන. ඒ වගේ එකක් නිසා මේක ඔරලෝසු තැටිය. හැදෙන්නේ ඔරලෝසු පදාව. ඔරලෝසුගේ මූණේ තියෙන වීදුරුව වගේ එකක්. පැහැදිලිද කියන්නේ? මේ විදිහ. මේකට තමයි අපි ස්කන්ධයන් කිරා ගන්න. ඒක තේරෙනවද? අපි මේ තෙදඬු තුලාව මත තියලා ඉවරලා ස්කන්ධ කිරා ගන්නේ මේකට. හරිනේ? ඊට පස්සේ අපිට තියෙනවා අපිට හදන්න තියෙන ප්‍රාමාණික ද්‍රාවණය මිලිලීටර් 100ක් අපිට හදන්න තියෙන්නේ. මේකට අපි අරගෙන තියෙනවා මිලිලීටර් 100 පරිමාමිතික ප්ලාස්ටික්. එහෙනම් මේකේ අඩිය පැතලිය වට පේනවා නේද? එතකොට මේ තියෙන්නේ මේ ප්‍රාමාණික මේ පරිමාමිතික ප්ලාස්ටික් වහන්න පුළුවන් එයාගේ මූඩිය. එතකොට මේ ඔයාලට පේනවා මේකේ මේ මූඩියේ මේ නිකන් රළු වගේ පෘෂ්ඨයක් තියෙනනේ. මේ රළුයි මූඩියේ. ඒ වගේම මේ ඇතුල් පැත්තේ බලන්න ටිකක් රළුවට ටිකක් සුදු පාටට පේනවා නේද? රළුවට. ඒකට එහෙම තියෙන මේ තියෙනත් එක්ක හොඳට සම්බන්ධ වෙන්න. තේරෙනවද නේද? හොඳට සම්බන්ධ වෙන්න නැත්නම් මේක වැටිලා එන හානි වෙන්න පුළුවන්. පැහැදිලිද කියන්නේ? right. එතකොට වැදගත්ම දෙයක් තියෙනවා මේකේ දැන් මම දුන්න ගැටලුවේ අපිට හදන්න තියෙන ගැටලුවේ තියෙන්නේ ද්‍රාවණ මිලිලීටර් 100ක් හදන්න. ඒ හින්දා මම මිලිලීටර් 100ම පරිමාමිතික ප්ලාස්ටික් ගත්තා මේක. තේරෙනවද? මිලිලීටර් 100ම පරිමාමිතික ප්ලාස්ටික් ගත්තා. හේතුව තමයි පරිමාමිතික ප්ලාස්ටික් කියන එකේ දැන් ඔයාලට පේනවා මේ මෙතන පොඩි දුඹුරු පාට ඉරක් තියෙනවා. පේනවද? රේඛාව. පේනවද? මේ දුඹුරු පාට රේඛාවක් තියෙනවා. පේනවද? එතකොට මේ දුඹුරු පාට රේඛාව මට්ටමට අපි පිරෙවුවාම තමයි මොනවා හරි ද්‍රාවණයක් මේ පෙන්නන මෙතන කියලා තියෙන පරිමාණ නිවැරදිව ලැබෙන්නේ. දැන් මේක නම් මිලිලීටර් 100 නිවැරදිව ලැබෙන්නේ මෙතෙන්ට බෙවුවාම. පැහැදිලිද කියන දේ? හැබැයි මෙහෙම පරිමාණික ප්ලාස්ටික්කින් ඊට වඩා අඩු හෝ වැඩි පරිමාණවල අපිට මැනගන්න බෑ. 100 නම් මැනගන්න පුළුවන් හරියට 100යි. පැහැදිලිද කියන දේ? එතකොට අපිට ද්‍රාවණ 250ක් හදන්න ඕන නම් අපි මේ 100 එකෙන් දෙකකුයි මේ 50කුයි ඒ වගේ අපි කඩලා අරගෙන හදන්නේ නැහැ. පැහැදිලිද කියන්නේ? එහෙමනම් අපි 250 ප්ලාස්ටික් ගන්න. පරිමාණික ප්ලාස්ටික්. දැන් ඒ වගේම අපි වැඩි පරිමාවක් තියෙන ඒවා ගන්නෙත් නැහැ. දැන් 250ක් හදන්න කියලා කියන තැනකදී අපි 500 එකක් අරගන්නේ නැහැ. ඉතින් 500ක් ඇතුළට 250ක් දාන්න පුළුවන් නේ. ඒ හින්දා ඉතින් ගැටලුවක් නැහැ නේ කියලා ඉවරලා නේද? 500 ප්ලාස්ටික් අරගෙන 250ක් ඇතුළට දාන්න. එහෙම එකක් නැහැ. එහෙම හදන්න බෑ අපිට. මොකද පරිමාණික ප්ලාස්ටික්කින් මනින්න පුළුවන් එයාගේ සලකුණු කරලා තියෙන පරිමාව විතරයි. ඒ වගේම ඔයාලා මේ හොඳට සූක්ෂම බැලුවොත් මෙන්න මේකෙන් දාලා තියෙනවා මේ සෙල්සියස් අංශක 20යි කියලා. එහෙනම් මේ සෙල්සියස් අංශක 20යි කියන
ගහලා තියෙන උෂ්ණත්වය මේකේ තේරුම තමයි මෙයා නිවැරදිම පරිමාව දෙන්නේ සෙල්සියස් අංශක 20. ඊයුද තේරුණාද? මෙයා නිවැරදිම පරිමාව දෙන්නේ සෙල්සියස් අංශක කීයේ උෂ්ණත්වයේද? 20 උෂ්ණත්වය. පැහැදිලිද? එහෙනම් මෙයාගෙන් හරිම පරිමාව හරිම මිලිලිටර් 100 මැන ගන්න ඕන නම් සෙල්සියස් අංශක 20ට මේ පරිසරයේ උෂ්ණත්වය අපි හදා ගන්නවා. එහෙනම් මේකට ඒ එයා කන්ඩිෂන් එකක් හරි ඔන් කරලා ඉවරලා ඉස්සරලා ටෙම්පරේචර් එක හදාගෙන ඉන්න ඕන. පරිසර උෂ්ණත්වය මේ කියන්නේ අපේ කාමරයේ උෂ්ණත්වය සෙල්සියස් 20කට හදාගෙන ඉන්න ඕන. දැන් අපිට ඇත්තටම මේ වෙලාවේ සෙල්සියස් අංශක මම හිතන්නේ 30කට වගේ ආසන්නයි. 30කට 31කට 32කට වගේ ආසන්නයි මේ වෙලාවේ උෂ්ණත්වය. නේද? එහෙම වුණාම වෙන්නේ මේ වීදුරුව මේක හදලා තියෙන ග්ලාස් එක ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. යම් ප්‍රමාණයක්. ප්‍රසාරණය වුණාම අල්ලන ප්‍රමාණය ඊට වඩා වැඩි වෙනවා. දැන් ඇත්තටම අපි මේකෙන් පරිමාවක් මැනගත්තොත් ඇත්තටම මිලිලිටර 100කට වඩා වැඩි කියලා චූටි ප්‍රමාණයක් කරනවා. කියපොද තේරෙනවද? මොකද මේක ප්‍රසාරණය වෙලා තියෙන්නේ. මොකද මෙයා හරිම පාඨාංකය දෙන්නේ සෙල්සියස් 20යි. දැන් 32ක් විතර තියනවා කියන්නේ සෙල්සියස් 12ක් විතර වැඩි. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් ඒක. පැහැදිලිද? එතකොට මේක ප්‍රසාරණය වෙලා තියෙන යම් කිසි ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය ප්‍රසාරණය වෙලා ඉඳලා එතන කල්ලන දිය ප්‍රමාණය වැඩි. ඒ නිසා අනිවාර්යෙන් අපි හදන ද්‍රාවණයේ පොඩි වර්ධක් දෝෂයක් තියෙනවා. පැහැදිලිද? ආන්ගේ දෝෂයක් නැතුව අපිට හරියටම බලා ගන්න තමයි මේකේ උෂ්ණත්වය හරියට අපිට සටහන් කරලා ඉවර තියෙන්නේ. පැහැදිලිද? දැන් කියපු දේ පරිමාමික ප්ලාස්ටික් ගැන මේ ටික දැනගන්න. හරියට මේ ලේබල් කරලා තියෙන පරිමාව විතරයි අපිට පරිමාමික ප්ලාස්ටික්කින් මැන ගන්න පුළුවන්. ඒ වගේම මේ සටහන් කරලා තියෙන උෂ්ණත්වයේදී තමයි නිවැරදිම පරිමාව අපිට ලබා දෙන්නේ. කියපු දේ පැහැදිලිද? තේරුණාද? හරි. දැන් මේකේ පටන් ගන්නකොට දැන් අපි හොදාගෙන මේක පිළිසිදු කරලානේ ගත්තේ. දැන් මේක ඇතුලේ වතුර පොඩ්ඩක් තියෙනවා. මේ වතුර පොඩ්ඩක් තියෙන නිසා අපේ මේ ගන්න පාඨාංග වලට හානියක් වේද? වතුර දුරු ප්‍රමාණයක් තියෙනවා. හානියක් වේද? නෑ. මේ වතුර ප්‍රමාණයක් තියෙන නිසා හානියක් වෙන්නේ නෑ. මේක ජලය නැතුව වෙන දෙයක් වුණොත් එහෙමනම් අපි ගන්න සාන්ද්‍රණ වලට එහෙම හානියක් සිද්ධ වෙනවා. තේරෙනවද? මෙතන ජලය ටිකක් තියෙන ඉඳලා ඒක ලොකුවට හිතන්න දෙයක් නෑ. මොකද අපි ගන්න ද්‍රාවණයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද ජලීය ද්‍රාවණයක් තමයි හදන්න යන්නේ. කියපු දේ තේරෙනවද? ඒ නිසා අපිට ගැටුවක් නෑ. හරි. එතකොට අපි මේ කිරා ගන්න ස්කන්ධ පරිමාමික ප්ලාස්ටික් ඇතුළට දාගන්න අපි මේ පාවිච්චි කරන මේ වගේ වීදුරු කුණීලයක්. පැහැදිලිද? ඊට පස්සේ මේ ඔරලෝසු කදාවට කිරාගත්ත මේ ස්කන්ධයන් අපි මේ විදිහට කුණීලය හරහා මේකෙන් දාගන්න. අපි මේ විදිහට අතෙන් අල්ලලා දාන්නේ නැහැ. ස්පැටියුලා එකෙන් දාන්නේ නැහැ. ස්පැටියුලා එකෙන් දාන්නේ නැත්තේ කලින් අපි ස්කන්ධ කිරා ගන්නකොට තැවරිච්ච ප්‍රමාණයක් ස්පැටියුලා එකේ තියෙන්න පුළුවන්. තිබිලා ඒක එකතු වුණොත් අපි ගත්ත ස්කන්ධයට වැරදෙනවා. තේරුණාද? කියන්නේ ඒ හින්දා ස්පැටියුලා එකෙන් අපි දාන්නේ නැහැ. අපි වීදුරු කූරකින් තමයි දාන්නේ. දාලා වීදුරු කූරක් අපි හොදන්න ඕනේ. තේරුණාද? ඔරලෝසු කදාවත් හොදන්න ඕනේ. කුණීලයක් හොදන්න ඕනේ. මේ කිලවටේටත් අපි හොදනවා. right. එතකොට මේ තියෙන වීදුරු කූරක් ඒ සඳහා ගන්න මේ අපිට අවශ්‍ය ප්‍රමාණයට කියලා හිතන ප්‍රමාණයට ටිකක් වැඩිපුර මම වතුර ටිකක් ගත්තා පසු ප්‍රයෝජනයේ සඳහා. බීකරයකට වතුර ටිකක් ගත්තා. මේ තමයි වොෂ් බෝටල් එක. එහෙම නැත්නම් අපි කියන දෙවුම් බෝතලය කියලා. මේක තමයි අපි අර වීදුරු කූර, කුණීලය, ඔරලෝසු කදාව වගේ දේවල් හොදන්න යොදාගන්නේ. සහ අවසාන පරිමාව නිවැරදිව සකස් කරනකොට අපි මේකෙන් තමයි ජලය එකතු කරන්නේ බිඳුව බිඳුව නේ. මේක මිලිකොත් මේවාට කියනවා මිලිකොත් එහෙම මේ ජලය දැරෙනවා. පැහැදිලිද? right. මේකෙන් ඕක තමයි. ඕක හරිය හිමින් මිලි ගන්න ඕන. මිලි කරනකොට එකපාරක් පුෂ් දාලා මිලි ගන්න නැහැ. මිලිකොත් එහෙම අපි සමහර විට සංවේදීන අවස්ථාවේ හිටියොත් අවසාන පරිමාව සකසන වැඩියෙන් මිලිකුණොත් ද්‍රාවණය වැඩි ආයෙ අලුතෙන් හදන්න වෙනවා. හරිද? එහෙනම් දැන් අපි මුලින්ම යමු මේ ද්‍රාවණය හදා ගන්න අවස්ථාවට. හොඳයි. හරි. දැන් මම දෙදඬු තුලාව අරගෙන තියෙනවා මගේ ළඟට. එතකොට මගේ මේ පාඨාංක මගේ පැත්තට මම හරවගත්තේ නෑ. මේක දැන් මම මුලින්ම ගුරු ආදර්ශනයක් විදිහට මම ඔයාලට කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලා තනියෙන් ඔයාලගේ කණ්ඩායම් විදිහට ඔයාලා මේ ද්‍රාවණ සකස් කරනවා. තනියෙන්. පැහැදිලිද? ඉස්සෙල්ලා මම මේක කරන විදිය කියලා දෙනවා. මේක හොඳට බලා ගන්න. ඉතින් දැන් මේ පාඨාංක මගේ පැත්තට මම හරවගත්තේ නෑ. මම ඔයාලට පේන්න තමයි මේ හරවලා තියෙන්නේ. ඉස්සෙල්ලාම මේ දෙදඬු තුලාවේ මේ වේදිකාව මත අපි මේ ස්කන්ධය කිරා ගන්න යොදා ගන්න ඔරලෝසු කදාව තියන්න ඕන. දැන් තියපුවාම වෙන්නේ මොකද්ද බලන්න. දැන් මේ වෙලාවේ ආසන්න වශයෙන් සමතුලිතව වගේ තියෙනවා. හරි. අපි මේක දෙදඬු තිබ්බ ගමන් මොකද උන්නේ? මේ පැත්තෙන් දාන්න උඩට ගියා. ඒ කියන්නේ දැන් මේක තරහදිය මේ දෙදඬු තුලාව අසමතුලිතයි. දැන් ඉස්සෙල්ලාම එහෙනම් අපි මේක ආයේ දැන් අර 5.85 ස්කන්ධය කිරා ගන්න අපි බිඳුවේ ඉඳන් මනින්න එකනේ අපිට ලේසි නේද? මේ කියන්නේ මේ මැන ගන්න එකට ලේසි. නම් මේක ඔරලෝසු කදාව තියාගෙන මේ දෙදඬු තුලාව මත අපි සමතුලිත කරගන්න ඕනේ. නැත්නම් මේකේ ස්කන්ධයක් එකතු වෙලා තමයි අපිට ලැබෙන්නේ.
කියපු දේ පැහැදිලිද? රයිට්. එහෙනම් මම මේ ඔරලෝසු කතාව සහිත මේ තුලාව දැන් සමතුලිත කරගන්න යනවා. හරිද? ඒක සඳහා අපි මේ බාර් තමයි එහාට මෙහාට කරන්නේ. මේ තියෙන පුංචි පඩි තමයි අපි එහාට මෙහාට කරන්නේ. තේරෙනවද? දැන් මම මේ ලොකුම පඩිය එහාට මෙහාට කරලා වෙන්නවා පොඩ්ඩක් බලන්න පොඩ්ඩක්. මොකද වෙන්නේ? ඩොක් ගාලා වැටෙනවා. අනිත් පැත්ත නේද? එතකොට බලන්න මේකේ පළවෙනි එක දීලා තියෙන්නේ 100යි. මේ ග්‍රෑම් වලින් තමයි ලකුණු කරලා තියෙන්නේ. බලන්න පේනවද කියලා? ළඟ වෙලා බලන්න. පේනවද? එතන ග්‍රෑම් 100යි. ළඟ ඉන්න කට්ටියට පේනවද? පේනවද ඔකට? ග්‍රෑම් වලින් තමයි ලකුණු කරලා තියෙන්නේ. එතන මේ ග්‍රෑම් 100 කියන එකට දාපු ගමන් ග්‍රෑම් 100 සහ එතනින් එහාට ස්කන්ධ තමයි මැරෙන්නේ. ඒක හැබැයි මේක පල්ලෙහාට ගියා. ඒ කියන්නේ ග්‍රෑම් 100කට වඩා මෙතන තියපු ඔරලෝසු කතාවේ ස්කන්ධය ගොඩ අඩුවින්ද තමයි මේක පල්ලෙහාට. මේ පැත්ත පල්ලෙහාට ගියේ. කියපු දේ තේරෙනවද? නැත්තම් බර වැඩි නම් මේ පැත්ත පල්ලෙහාට යන්නේ වේදිකාව වැඩි. හරි එහෙනම් අපි ග්‍රෑම් 100 ඒවා මැනලා හරියන්නේ නැහැ. 100ට එහයින් මැනලා හරියන්නේ නැහැ. ඒ පඩිය ආපහු බිඳුවට දාගන්න. දාගෙන එහෙනම් 100ට අඩුව ඒවා බලනවා. අපි 10 20 වගේ දේවල්. ඒකට තියෙනවා ඊට වඩා ටිකක් පොඩි පඩියක්. පේනවද මේ පැත්තේ? අපි ඒක දැන් බිඳුවේ තියෙන්නේ. දැන් ඒක අපි දාගමු 10ට දාගමු. මොකද වෙනසක් වුණාද? නැහැ. දාගන්න 20. ඔයා මෙහෙම කරකවනකොට මේක ඔයාලට පේනවද? මෙන්න මේ දාර වගේ කපලා තියෙනවා. හරියටම එතෙන්ට දැම්මහම තමයි මේ ස්කන්ධයට අර ග්‍රෑම් ප්‍රමාණයට සෙට් වෙන්නේ. කියපු දේ තේරුණාද? right. ඊට පස්සේ මෙතන 20ට දැම්මා. මොකුත් වෙනසක් නැහැ. 30ට දැම්මා. 30ට දානකොට මොකද? වෙනසක් නැහැ. නේද? ඊට පස්සේ අපි 40ට දාගෙන බලමු. මොකද කියන්නේ? වෙනසක් තියෙනවද? ඈ? නැහැ. 50ට දාපු ගමන් මොකද වෙන්නේ? පල්ලෙහාට යනවා. එහෙනම් දැන් ග්‍රෑම් 50 කියන්නේ මේ ඔරලෝසු කතාවේ මෙතන තියෙන ස්කන්ධයට වඩා වැඩි ස්කන්ධයක්. හැබැයි 40ට දාපු ගමන් මොකද උනේ? උඩට ආවා. මේ පැත්ත බරයි. තුලාව පැත්ත බරයි. එහෙනම් ඔරලෝසු කතාවේ ස්කන්ධය මේ වෙනකොට 50ට අඩුයි 40ට වඩා වැඩි යගයක් වෙනවා. එහෙනම් 50ට අඩුයි 40ට වඩා වැඩි නම් 40 ගණන්නේ තියෙන්න ඕනේ. නේද? එහෙනම් අපි මේක 40 තියාගෙන ඊට පස්සේ මෙන්න ග්‍රෑම් 1 2 වෙනස් කරන පුංචි එකක් තියෙනවා. පේනවද? කියන්නද? ඒ පුංචි දර්ශකය වගේ එක අපි එහාට මෙහාට කරනවා පුංචි. පඩිය මෙහාට කරනවා. එකට දැම්මා. නෑ. මේකේ චූටි හිසක් වගේ එකක් තියෙනවා. ඒකෙන් තමයි ග්‍රෑම් ගන්න අපි හරියට බලාගන්නේ. හරිද? ඊට පස්සේ අපි බලමු මෙහාට පොඩ්ඩක් දාලා. දෙකට දානකොට බලන්න හරියටම සමතුලිත වෙනවා. නේද? එහෙනම් ග්‍රෑම් කීයක් තිබිලා තියෙනවද? මෙතන 40යි මෙතනින් 2යි. දැන් කීයද? 42ක් තිබිලා තියෙනවා මේ ඔරලෝසු කතාවේ ස්කන්ධ. පැහැදිලිද කියපු දේ? ඈ? හරි. දැන් 42 තියෙන එකට තමයි එකෙන් තමයි අපි දැන් මොනවා ස්කන්ධය කිරාගන්නේ? ඈ? කොළඹන්න එපා. 42 තියෙන එකට තමයි එකතු කරන්න ඕනේ. දැන් 42 ඉඳන් තමයි ඊළඟට අපි හදා ගන්න ඕන ගාන. 42ට තමයි අපි එකතු කරන්නේ කීයයිද? 5.85ක් එකතු කරලා. ඒ ස්කන්ධයට අපි මේ තරාදිය හදාගෙන ඊට පස්සේ බැලන්ස් වෙනකන් දා ගන්න ඕනේ. හරි. ඔන්න බලා ගන්න කරන විදිය. දැන් අපි එකතු කරලා බලමු. අපි බෝඩ් එකට යමු. 42ට 42.0 හිතන්න ග්‍රෑම් 42.0ට අපි කිරා ගන්න ඕන ස්කන්ධය එකතු කර ගන්න ඕන 5.85 ග්‍රෑම්. එතකොට කීයද එන්නේ බලන්න. 5යි 8යි 7යි 4යි. ඒ කියන්නේ 47.85. දැන් අපි කරන්නේ මෙන්න මේ 47.85 කියන ස්කන්ධයට අපි තුලාව සකස් කරනවා. මම කියපු දේ තේරුණාද? තුලාව 47.85ට සකස් කරනවා. සකස් කරනකොට අනිවාර්යෙන් මේ පැත්ත මොකද වෙන්නේ? පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගියාම අපි එයාව සමතුලිත වෙනකන් අර බිඳුවයි බිඳුවට සෙට් වෙනකන් මේ පැත්තට ස්කන්ධය එකතු කරනවා. දැනටම තියෙනවා 42 47.85 දී බැලන්ස් එක නම් අපි පුරවන ස්කන්ධය කීය වෙන්න ඕනද? 5.85 වෙන්නේ. ඒ මොකද තේරුණාද? පැහැදිලිද? එහෙනම් දැන් අපි ඒ ප්‍රමාණයට ස්කන්ධය සකස් කරගමු. දැන් අපි දානවා 47.85. දැන් 40 තමයි මේක තියෙන්නේ. ඒ හින්දා මේක වෙනස් කරන්න අවශ්‍යයිද? නැහැ. අපි මේ දර්ශකය එහාට මෙහාට ගෙනියමු. එහාට ගෙනියමු. 47ට යනකම් ගෙනියමු. 47යි ඔන්න. හරිද? ඊට 47.85යි. එතකොට 8.5 කියන්නේ මේ මිලිමීටර මේ දැන් අර මේ චූටි දර්ශක දෙකක් අතරේ චූටි රේඛා දෙකක් අතරේ හරි මැදට එන්න ඕන.
එතකොට ඉස්සෙල්ලාම මේකේ 7 සහ 8 අතර ටිකක් දිග රේඛාවක් තියෙනවා. ඕක තමයි 7.5. තේරුණා නේද? ඊට පස්සේ තව එකක් ගියාම 6යි දශම ඊට පස්සේ තව එකක් ගියාම දශම 7යි ඊට පස්සේ තව එකක් ගියාම දශම 8යි ඒකයි අනිත් රේඛාවයි මැද තමයි 8.5 වෙන්නේ 8.5 වෙන්නේ හරි එහෙනම් 47යි දශම මේ පැත්තට ගෙනියමු දශම 5යි 6යි 7යි 8යි 8යි දශම 5යි ඔන්න හරි දැන් සකස් කරලා තියෙනවා. තේරෙනවද? දැන් තරාතිය මේ පැත්ත මොකද වෙලා තියෙන්නේ? බර වෙලා තියෙන්නේ. දැන් අපිට ඕන ලුණු ටික. අපි මේ දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ඒ කියන්නේ ලුණු. අපිට ඒවල තියෙනවා ග්‍රෑම් 250 සාම්පල් එකක්. පාසලට දුන්න සෝඩියම් ක්ලෝරයිඩ් වලින් මේ ගෙවල් වල තියෙන ලුණු එක නෙමෙයි. මේක අපේ පාසලට ජොබ් එකට ප්‍රසානිත කරනවා. අපි දැන් මේකෙන් තමයි කිරා ගන්න යන්නේ. දැන් අපි ග්‍රෑම් 5.85 කිරනවද? නැහැ. ග්‍රෑම් 5.85 නෙමෙයි අපි කරන්නේ 47.85 47.85 කිරනකොට 5.85ක් අපිට ලැබෙනවා හේතුව මේ ඔරලෝසු කඩාවේ ග්‍රෑම් 42ක් තිබ්බ නිසා. තේරුණාද? දැන් අපි කොහොම ප්‍රවේශමෙන් මේකට ලුණු එකතු කර ගන්නවා මෙන්න මේ ස්පැටියුලා එක ආධාරයෙන්. පැහැදිලිද? රයිට් අපි බලමු. මොකද උනේ? දැන් කියන බලාගෙන ඉන්න සියුම්ම වැඩේ යනවා. දැන් දාපු ප්‍රමාණය වැඩි. එහෙනම් අපි මේකෙන් මොකද කරන්න ඕන? මේ ටික අයින් කරන්න. නේද? බැලන්ස්ද? නෑ, තව ටිකක් අයින් කරන්න ඕන. මොකද කියන්නේ? බැලන්ස්ද? නේද වඩ බැද්දෙනවා නේද? මාදි වගේනේ. දශමයක් එකතු කරමු. කොහොම චූටි ප්‍රමාණයක්. Tadi. Sama atau Jangan. Hari ini orang habis standar ini berarti mah kira-kira tapi itu tinggal yang ada dana, kalau habis pada wilayah lain kan. Lain, yang habis itu melulu mereka halat jalan apa? Aneh. තේරෙනවද ස්කන්ධය මැනගත්ත විදිය? පැහැදිලිනේ? හරි පරිස්සමෙන් දැන් සමහරුන්ට මේ වගේ ස්පැටියුලා එක අපි වැඩ කරනකොට මේ ස්කන්ධයන් එහෙම කියලා යනවා. ඒක පොඩ්ඩක් අර මේ සමකෝලය වගේ තියෙන එක අර පොඩි බයක් තියෙනවා කට්ටියට නේද? ඒ අර බය තියෙන එක පාරම මට වරදීද? මේක නිකන් මට හරියටම කරන්න ඕන සර්ගෙන් බැනුම් අහන්න වෙයිද? පිටිපස්සෙන් ඇවිල්ලා දඩුවම් ගාලා පාරක් දෙයිද? වැරදිලා ඉවරලා උපකරණයට මොකක් හරි හානියක් වෙයිද? ඕගොල්ලෝ ගාලා ගියොත් එහෙම ප්‍රශ්න එනවා කට්ටියට. ඒ හිත ඇතුලේ තෙරපෙන බය තමයි ඔය සබකෝලේ වෙලා මෙහෙම මේ අන්තිමේදී මේක ගැටුනහම විසි වෙලා එහෙම ප්‍රශ්න වෙනවා. ඒක ඉතින් මේක ගැන හිතන්න එපා වැඩිය. තමන් ෆ්‍රී නිදහසේ තමන් මේක කරන්න. හරිනේ? දැන් හරියනම් ස්කන්ධය මනගත්තා. දැන් අපේ තුලාවේ කතන්දරේ ඉවරයි. තේරුණාද? තුලාවේ කතන්දරේ ඉවරයි. අපි ඉතින් ඊට පස්සේ ආයෝ නම් මේ අනික බාර් ටික මේ පැත්තට දාගත්තා. දැන් අපිට පුළුවන් ඉතින් තුලාව හිමීට ඔතනින් සයිඩ් කරලා තියන්න. දැන් මෙන්න අපි ඉරාගත්ත ස්කන්ධය ගත්තා. දැන් තමයි අපේ ප්ලාස්ටුවේ වැඩේ තියෙන්නේ. මෙන්න ප්ලාස්ටුව මෙලඩික් විසිය ප්ලාස්ටුව මම දැන් මේක අරගෙන මූඩිය පැත්තකින් තියාගෙන මම කුණීලය දාගන්නවා මෙන්න මෙහෙම. ප්ලාස්ටුව ඇතුලේ. වෙන දාගෙන මම දැන් හිමීට වීදුරු කූර ආධාරයෙන් තමයි මෙන්න මේ ස්කන්ධයන් එකතු කරගන්නේ. ටුක්ටක්වත් පිටට හැලෙන්නේ නැති වෙන්න පරිස්සමෙන් වීදුරු කූර ආධාරයෙන් මම මෙහෙම එකතු කරගන්නවා. එහෙනම් ඊට පස්සේ මම මෙහෙම එකතු කරගෙන මම මේ වීදුරු කූර පැත්තකින් තියන්නේ නැහැ ඉස්සරලම. කීයද තේරෙනවද? මම මේ වීදුරු කූර පැත්තකින් තිබ්බොත් මේ බිම මේ මේසේ මේ වීදුරු කූර ගැටෙනකොට සමහර විට අපිට පේන්නේ නැති ප්‍රමාණයේ චූටි ප්‍රමාණයක් හරි වීදුරු කූරේ තැවෙරිලා තිබ්බොත් ඒක බිම වැටෙන්න පුළුවන්. එතකොට අපි ගත්ත ස්කන්ධය හරියටම කිරිලා නැහැ. එකතු වෙලා නැහැ. ඒ හින්දා මම ඔරලෝසු කඩාව කියන එක පොඩ්ඩක් සයිඩ් එකෙන් තියලා ඔරලෝසු කඩාවෙන් අපි අලපගෙන කරේ ඒක ඇතුලේ රැඳිලා තියෙනවා. මම මේ වීදුරු කූර හිමීට සෝද ගන්නවා මෙන්න මේ විදිහට දෙවුම් බෝතලයක් ආධාරයෙන් මේක. එහෙම. වටේට හොද ගන්නවා.
කියපු දේ තේරුණාද? තේරුණාද මේ කරපු දේ? ඈ වීදුරු කුර අපි ඉස්සල්ලා හොද ගන්න. නැත්නම් මේක තියන්නේ අපි දාගෙන. මොකද මේකෙන් තැවරිලා තියෙන්න පුළුවන්. තැවරිලා තියව වැටෙන්න පුළුවන්. හරිනේ? ඊට පස්සේ වීදුරු කුර පැත්තකින් තියලා දැන් අපි ගන්නවා ආයෙ පාරක් ඔරලෝසු කඩාව. කඩාව අරගෙන මේ කඩාවත් පොඩ හොද ගන්නවා. පැහැදිලිද? ඈ ඔන්න හොද ගන්න. රයිට්. අපිට දැන් ඔරලෝසු කඩාවක් පැත්තකින් තියන්න පුළුවන්. දැන් ඊට පස්සේ මම මෙන්න මේ කුණීලය හොදනවා. මෙන්න මෙහෙම නවුමට කරකව කුණීලයෙන් හොදනවා. මොකද කුණීලයේ තැවරිච්ච ලුණු ටිකක් මොනවා වෙන්න ඕනද? යන්න ඕන. හරිද? මම කුණීලයක් හොදනවා. කුණීලයක් හොදලා කුණීලයක් පැත්තකින් තියනවා. දැන් මේකේ බලනවා ගෙලේ තැවරිලා තියෙන ගෙල කොටසේ අපි එහෙම සැකයි වගේ නම් එහෙම පාරේමාමිතික ප්ලාස්ටික් වලටම මේ දෙවුම් බෝතලෙන් වතුර පොඩ මිරිකලා එහෙම ගෙල කොටසත් මොනවා කරන්න පුළුවන්ද? හොදලා දාන්න පුළුවන්. එහෙනම් දාලා දැන් අපි කරන්නේ හරි කරවම් මුඩිය. වහලා අපිට මෙහෙම අල්ල ගන්න පුළුවන්. තේරෙනවද? පැහැදිලිද? බලන්න කැමති කට්ටියට මෙහෙම අල්ල ගන්න පුළුවන්. කැමති කට්ටියට මෙහෙම අල්ල ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරිද? පුරුවත් එක්ක තමයි. ඊට පස්සේ ඉතින් අපි හිමීට මේ ප්‍රමාණය හිමීට මෙහෙම කලවම් කරලා දිය වෙනකන් කලවම් කරනවා. දැන් දිය කර ගන්න ඕනේ මම. බලන්න. අපි සාමාන්‍යයෙන් මේකේ වතුර පුරවනකොට භාගයකට 3න් 1කට වගේ ප්‍රමාණයකට ආසන්නයෙන් එනවා. වතුර දෙවුම් බෝතලෙන් හොදනකොට. දැන් ටිකක් ලොකු පරිමාවක් මනිනකොට එච්චර ප්‍රමාණයක් එන්නේ නැහැ. ඒකට අපි දීගරයකින් තව ටිකක් වතුර දා ගන්නවා. 3න් 1ක් විතර උසට වතුර පුරවලා තමයි අපි ස්කන්ධය ටික දී කරගන්න හදන්නේ. පැහැදිලිද ළමයිනේ? පැහැදිලිද මේ කියන්නේ? ඈ මේ විදිහට එහෙම ටික දුණු ටික දී කරගන්න. ඕන නැති පොඩි ගාස් එකක් යන්නත් පුළුවන් අවුලක් නැහැ. බලමු පොඩ්ඩක්. ලොකු ප්‍රමාණයක් තියෙනවා. මේ ලුණු පිරිසිදුම ලුණු ඒවා ඉන්නේ. අපි මේ ගොඩක්ම විද්‍යාගාරවල තියෙනවා කියන තර්ඩ් ක්වොලිටි එකේ තියෙන කිමිකල් වර්ග. එහෙම තමයි අපිට එක පුහුණුවක ජාතික අධ්‍යාපන ආයතනයේදී කරපු පුහුණුවකදී කිව්වේ. තර්ඩ් ක්වොලිටි තියෙන ඒවා තමයි පාසල් විද්‍යාගාර. මොකද පාසල් විද්‍යාගාර වලට එවන රසායනික ද්‍රව්‍ය කියන්නේ නිකන් අපතේ යන දේවල්. තේරෙනවද? ළමයි ප්‍රැක්ටිකල් කරනවා ඒ කරලා අපතේ යන දේවල්. ගොඩක් සෙන්සිටිව් වැඩවලට අවශ්‍ය කරන ෆස්ට් ක්වොලිටි ඒවා වන්නේ විද්‍යාගාර විශ්වවිද්‍යාලවල තියෙන එහෙම නැත්නම් ওই රජයේ ලොකු ආයතනවල තියෙන විද්‍යාගාරවල තියෙන ওই රිසර්ච් වගේ යන ඒවාට තමයි ෆස්ට් ක්වොලිටි එකම ගෙන්නන්නේ. ඒවා මිල ගොඩක් අධිකයි. තේරෙනවද? ඉතින් දැන් ඇති මේ ස්කන්ධය දිය වෙලා ඇති. දැන් අපි කරන්නේ අපිට ඕනේ නම් දැන් මේක මිලිලීටර 100 ප්ලාස්ටික්ක් හින්දා අපි වැඩි ලොකු සෙල්ලම් දාන්න යන්නේ නැහැ. මේකෙදි පොඩ්ඩක් නැවත ආයි කුණීලය තියලා එනනද? එහෙනම් කුණීලය පොඩ්ඩක් තියලා අපි මේකෙන් වතුර චුට්ටක් බීකරෙන් අපිට ෂුවර් එකේ අපි එකතු කරගන්නවා. එහෙනම් බීකරෙන් වතුර හැලෙනවා කියන්නේ දැන් තමයි සංවේදීම අවස්ථාව. එහෙනම් දැන් අපි මෙහෙම මෙන්න මේ පරිමාමිතික ප්ලාස්ටිකුවේ හරියටම අපි ගෙල කොටසේ ඉහළ හරියෙන් අල්ල ගන්නවා. අල්ලගෙන මෙන්න මේ රේඛාව. දැන් ඔයාලට පේනවද මේ රේඛාව? මේ දුගුරු පාට රේඛාව. ඔය රේඛාව මට ඉදිරියෙනුත් පේනවා පිටිපස්සෙනුත් පේනවා. ඒ කියන්නේ මම මගේ ඇස් මට්ටමට මේ රේඛාව අරගෙන ඇහැට කෙලින් හරියටම අරගෙන නැහැ. හරියටම ඇහැට කෙලින් ආවා කියලා අපි හොයාගන්නේ මේ රේඛාව ඉදිරියෙන් සහ පිටිපස්සෙන් කිරි දෙකක් විදියට මේ තනි ඉරක් විදියට පේනවා. තේරෙනවද? තනි ඉරක් විදියට පේන ගානට අපි ගන්නවා. පැහැදිලිද මම මේ කියන්නේ?
මේක තනියරක් විදියට පේන්න ගත්තා කියන්නේ අපේ ඇස් මට්ටමට ආවා. පැහැදිලිද? ඒ මට්ටමට අරගෙන අපි දෙවුම් බෝතලෙන් මේක නෙමෙයි අනිත් එක දෙන්න පුළුවන්. දෙවුම් බෝතලෙන් අපි හිමීට බිඳුව වතුර එකතු කරනවා. ඒකත් එකතු කරද්දි මේකේ ගෙල දිගේ ගලාගෙන යන විදියට එකතු කරන එක ගොඩක් හොඳයි. හිමීට බලන්න. කොහොම ප්‍රවේශයෙන් එකතු කර ගන්න ඕනේ. වගේ මතුවෙච්ච හින්දා මාවකේ පොඩ්ඩක් බලා ගන්න අපහසුයි. මම දැන් ටිකක් හරි මේ උඩ පෙන වගේ මතුවෙනවා මේ ලුණු ටිකක් පිළිසිත් නෑ. ඒ පෙන වගේ මතුවෙන හින්දා මාවකේ ටිකක් ද්‍රව මාවකේ ගන්න අමාරුයි. හැබැයි අපි ද්‍රව මාවකේ පහළ කෙලවර තමයි අපි මේ ඉරට කෙලි ගන්නෙ නේද? හරි අපි පුරවගමු. දැන් තමයි ප්‍රවේශයෙන් වතුර පුරවන්න ඕන. පාලින් බලන රුඩට වගේ තියෙනවා. යටින් බලනකොට මේක මට්ටම් වැඩි වගේ තියෙනවා. මෙන්න මෙහෙම බලනකොට අපිට කරන්න තියෙන්නේ දැන් ලේබල් කරන එක. එහෙනම් ලේබල් කිරීමේදී අපි කරන්නේ මේ ද්‍රාවණයේ සාන්ද්‍රණය හදපු දිනේ සහ ද්‍රාවණයේ නම මොනවද මේ හැදුනේ කියන එක දාලා ලේබල් කරලා අතුරු කියන්න. මෙච්චරයි සාමාන්‍ය ද්‍රාවණයක් විදිහට තියෙන්නේ. පැහැදිලිද? තේරෙනවද කතන්දරේ? දැන් ඔයාලා ඊළඟ දවසේ මේක කරන්න ඕන මේක ටිකද. පැහැදිලිද? රයිට්. හරි. මුලින්ම හදපු දිනේ දාන්න. ඊට පස්සේ සාන්ද්‍රණය කොච්චරද කියලා දාන්න ඕන. සාන්ද්‍රණය කීයද ඝන ඩෙසිමීටරයට මවුල? 1යි. ඝන ඩෙසිමීටර මවුල 1යි සාන්ද්‍රණය. හරි. එතකොට හැදුවේ මොනවද අපි? සෝඩියම් ක්ලෝරයිඩ් නේද? සෝඩියම් ක්ලෝරයිඩ් තමයි හැදුවේ. සෝඩියම් ක්ලෝරයිඩ් වලින් තමයි හැදුවේ. හදපු ප්‍රමාණය වුණද මිලිලීටර ප්‍රමාණය වුණද? හදපු ප්‍රමාණය වුණද? මේ ප්‍රමාණය වුණද? කොච්චරද හැදුවේ කියලා වුණද? ඕනද? ඕනේ නෑ මේක. දැන් ඒක අවශ්‍යයි. මේක මෙල්ටික් 100 කියලා දිනනවා. හරි. මේක ගත්තා. අපි ලේබල් එක එන මේ විදියට අලවනවා. හරි. තේරෙනවද කතන්දරේ? හරි. ඔයාලට දැන් පන්ති වලට යන්න.